හායි ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් තමයි මට වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ. ඉතින් අද මං ගෙනාවේ මම ගියපු දවස් 3 නුවරඑළිය ට්‍රිප් එක. ඉතින් අපි බලමු මම මොනවද එහෙ කරේ, මම මොනවද එහෙදි බැලුවේ, කොහෙද ඇවිද්දේ කියලා අපි ඉස්සරහට බලමු. ඔන්න 8 වෙනිදා තමයි අපි ට්‍රිප් එක යන්නේ. මේ 8 වෙනිදා උදේ 4:00 විතර තමයි අපි ට්‍රිප් එක යන්න පිටත් වුණේ. ඉතින් මේ යන ගමන් මේ 6 ගානට විතර. ඉතින් දැන් ඔන්න ඉර පායගෙන යනවා. හරිම ලස්සනයි ඒ වෙලාව. ඔන්න ඉතින් ඊට පස්සේ අපි උදේට කන්න තමයි නතර කළේ. මෙතෙන්ට කලින් තැනක නතර කරලා අපි සෑන්ඩ්විච් වගේක් කෑවා. ඊට පස්සේ මෙතනදී නතර කරේ තේ බොන්න. ඉතින් ඔන්න මම ගත්තේ එළකිරි එකක්. ඒක හරිම රහයි. ඒකක් දීලා ඊට පස්සේ අපි ගියා ඊළඟ නැවතුමට. ඉතින් අපි මුලින්ම බැලුවේ රාවණ ඇල්ල. දැන් නම් මේකේ වතුර ගොඩක් අඩුයි. සමහර කාලවලදී මේකේ වතුර ගොඩක් වැඩි වෙනවා. එතකොට ඔයි පේන ගල්වල ඒ හරියටම වතුර එනවා. ඒක නිසා අර අනතුරු වෙන ප්‍රමාණෙත් වැඩි. හැබැයි අපි ගියපු දවස්වල නම් වතුර ගොඩක්ම අඩු වෙලා තිබ්බේ. මොකද පෑවිල්ලත් එක්ක. ඉතින් ඔය ඉස්සරහින් යන්නේ අපි ට්‍රිප් එක ගියපු කට්ටිය. ඉතින් අපි හැමෝම තමයි ට්‍රිප් එක ගියේ. අපි දැන් හදන්නේ අර පහළ පේන්නේ ගල් හරියටම ටිකක් ගිහින් බලන්න. පොඩ්ඩක් විතර නැවතිලා හිතුවා අපි යනවද නැද්ද කියලා. ටිකක් වෙලා හිතලා තමයි ඉතින් ඔන්න අපි ඉස්සරහට ගියේ. මේ ගොඩක්ම වතුර අඩු වෙච්ච නිසා තමයි අපිට මේ හරියට වුණත් යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ හරියට යන්න කියලා හිතන්නවත් බෑ. බෝට් හිටන් ගහලා තියෙනවනේ. එතන ලිස්සලා වැටෙනවා කියලා. ඉතින් දැන් අර පායන කාල නිසා ගල් උනත් වේලිලා තියෙන්නේ. දියසෙවෙල් එහෙම නෑ. ඒක නිසා ඉතින් ওই ගල් වලින් එහෙම යන්න පුළුවන්. ඉතින් වහින කාලට වතුර තියෙන කාලට නම් ඒ හරියට යන්න අමාරුයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේ යන්නේ ආරුක්නවේ පාලම බලන්න. ඉතින් ඒක බලන්න යන පාරත් කඳු වගේ තැන් වලින් තමයි යන්න තියෙන්නේ. ටිකක් අමාරුයි. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. කොච්චර යන්න අමාරු වුණත් පරිසරය නම් හරිම ලස්සනයි. කොහොම හරි ඉතින් අපි දැන් මෙතෙන්ට ගියේ. දැන් ආරුක්කුණාවේ පාලමේ එකේ තියෙන ඒ රේල්වේ එකෙන් කෝච්චියක් යන ඒ කෝච්චියේ පාලම උඩින් යනකොට හරිම ලස්සනයිනේ. ඉතින් අන්න ඒක බලන්නත් එක තමයි අපි ඒ කෝච්චිය යන වෙලාවත් එක්ක ඒ කෝච්චිය යන වෙලාව
බලලා තමයි ඒ වෙලාවට ආවේ. හැබැයි අපි පාලම ගාවට යනකොට අපි බලන්න හිටපු කෝච්චිය මිස් වුණා. ඉතින් අපිට සිද්ධ වුණා ඊට පස්සේ එන කෝච්චිය එනකන් ඉන්න. ඉතින් අපි ඒක එනකන් ටිකක් වෙලා එතන ඉඳියා ෆොටෝ ගහලා එහෙම කරලා. ඉතින් ඔන්නේ ඊළඟ කෝච්චිය තමයි දැන් මේ එන්නේ. ඒක ඉතින් ඒ උත්නවේ ඒ පාලම උඩින් යනකොට හරිම ලස්සනයි. ඉතින් එතෙන්ටම ගිහිල්ලා ඒක බැලුවේ නැත්නම් වැඩක් නැහැ. ටිකක් නෑනලා ඒකත් බලලා අපි තමයි ගියේ. ඉතින් මේ අපි දවල්ට කන්න ආපු තැන view එක එතනටත් හරිම ලස්සනට පරිසරේ පේනවා. ඔන්න ඊට පස්සේ අපි ගියේ එඩිසන් බංගලෝ එකට. හැබැයි ඉතින් ඒක ඇතුළට නම් ෆෝන් එහෙම ගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඉතින් මේ තමයි ඒකේ එළියේ වටපිටාව. එතනත් හරිම ලස්සනයි. ගොඩක් මල් තිබ්බා, රෝස මල් ගොඩක් තිබ්බා. ඉතින් හරිම ලස්සන පරිසරයක් තමයි එතනත් තිබ්බේ. ඒ වගේම මේ බංගලෝ එකත් මාරම ලස්සනයි. ඉතින් මේ තමයි එඩිසන් බංගලෝ එක. ඉතින් ඔන්න පළවෙනි දවසේ මේ තැන්වලට තමයි අපිට යන්න පුළුවන් වුණේ. ඉතින් මේ හවස් වෙලා ඉතින් ඊළඟට අපි ගියේ අපි නවතින තැනට. එතෙන්ට යනකොට ටිකක් රෑ වෙලා 7 විතර වගේ වෙලා තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි බලමු දෙවෙනි දවසේ අපි කොහෙද බලන්න යන්නේ කියලා. මේ තියෙන්නේ අපි නවතිලා හිටපු තැන. ඉතින් එතනත් කන්දක් වගේ තැනක්. ඉතින් එතනට පේන view එක තමයි මේ. හරිම ලස්සනයි උදේට. ඉතින් උදේම අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ දෙවෙනි දවසේ අපි ප්ලෑන් කරලා තියෙන දේවල් ටික බලන්න. මෙහි ඉතින් කොතන ඉතින් බැලුවත් මල් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. මෙහි අපි නවතිලා ඒ හිටපු තැනත් මාරම ලස්සන මල් තියෙනවා. එක විදිහේ මල් ಜಾති තියෙනවා. ඉතින් මාරම ලස්සනයි මේ තැන. ඉතින් ඔන්න දෙවෙනි දවසේ අපි මුලින්ම ගියේ ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. හැබැයි පළවෙනිටම ගියපු ඒ ෆාම් එකේ ස්ට්‍රෝබෙරි අවාරේ කිව්වා. ඉතින් එහෙදී අපි බලන්න උන්නේ අපිට වගාව. ඉතින් ඒ වුණාට මේ එතන ඒ ෆාම් එක තිබ්බ තැනට තියෙන view එක තමයි මේ. එතනත් මීදුම ඇවිල්ලා හරිම ලස්සනයි හරියත්. හැබැයි ඊට පස්සේ අපි ගියා දෙවෙනියට තව ෆාම් එකකට. එතන නම් ෆාම් එකේ තිබ්බ ස්ට්‍රෝබෙරි. ඉතින් මේ තියෙන්නේ ඒ ස්ට්‍රෝබෙරි වගාවක්. තාම හැබැයි ඉදිලා නෑ. ඒවා ඉදෙන ගමන් තියෙන්නේ. මාරම ලස්සනයි. ඊළඟට අපි මේ යන්නේ දියැලක් බලන්න. මට මතක විදිහට මේ තියෙන්නේ රම්බොඩ දියැල්ල. ඉතින් කඳු නැගීමක් තමයි තිබ්බේ. ඉතින් හරිම අමාරුයි ගමන නම් යනෝ ඉවරයක් තිබ්බෙම නෑ. අපිට ගියපු ටික දෙනෙක්
දෙන්නෙක් 3 දෙනෙක් නම් නැවතුණා. හැබැයි ඉතින් දියැල්ල බලන ආසාවට මම නම් ගියා. හැබැයි හරිම අමාරුයි යන්න තිබ්බ පාර. එක දිගටම යන්න තිබ්බ නිසා ඒක ටිකක් අමාරුයි. හැබැයි පරිසරයේ තිබ්බ අර රස්නේ එහෙම නැහැනේ. ඒක නිසා යන්න පුළුවන් වුණා. මේ යන ගමන් ගත්තු වීඩියෝ එකක් නිසා මේ හරියට වීඩියෝ එක නම් කරන්න බැරි වුණා. මේ ගල්වලුයි පැන පැන යන වෙච්ච නිසා ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් හෙල්ලෙනවා. ගණන් ගන්න එපා. පොඩ්ඩක් අමාරුයි මේ පාරේ යන්න. ඉතින් බලමු අපි දියැල්ල මොන වගේද කියලා. තියන්නේ එදියැල්ල එතනත් ඉතින් මාරම ලස්සනයි. හැබැයි මේ දියැල්ලෙත් කාලෙන් කාලට වතුර වැඩි වෙනවයි කියලා තමයි කියන්නේ. ඒක නිසා ওই කල් වලට එන්න නගින්න නෑ. ගියපු ටික දෙනෙක් නැග්ගා. හැබැයි නම් නගින්න ඕනේ නෑ ගල් වලට. හැබැයි ඉතින් ඈතින් නම් තමයි අපිට බලන්න ඕනේ. හැබැයි මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අමාරුවෙන් බලන්න අපි ඒ දියැල්ල. ඔන්න ඊට පස්සේ අපි මේ ආවේ ග්‍රිගරි පාක් එකට. ඉතින් පාක් එකෙත් වෙන තැන්වල වගේම මාරම ලස්සන මල් තියෙනවා. අපි මේ දෙවැනි දවසේ හවස් වෙලා තමයි මේ ආවේ මේ පාක් එකට. හැබැයි ඊට පස්සේ තුන්වෙනි දවසේ උදේත් ග්‍රිගරි පාක් එකට ආවා. මොකද මේ අපිට එදා ටික හවස් වෙලා නිසා මුකුත්ම කරගන්න බැරි වුණා. ඒ කියන්නේ පාක් එක වහලා තිබ්බේ. ඇවිදින්න පුළුවන් වුණාට ඒ කියන්නේ ඒකේ බෝට් යන්නේ එහෙම කරන්න බැරි වුණා අපිට එදා. ඒක නිසා අපි තුන්වෙනි දවසේ උදේමත් මේ ග්‍රිගරි පාක් එකට ආවා. ඉතින් එදා ඒ තුන්වෙනි දවසේ උදේ නම් අපි බෝට් වලත් ගියා. ගිහිල්ලා හැබැයි ඒ බෝට් යන ගමනේත් වීඩියෝ නම් කරගන්න බැරි වුණා. ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ තුන්වෙනි දවසේ උදේම අර කියපු විදිහට ගිය ග්‍රිගරි පාක් එකට ගිහිල්ලා ඒ බෝට්ටු එහෙම ගිහිල්ලා ඊට පස්සේ අපි ආවා ලංකාවේ තියෙන උසම ගම්මානෙට. මේකට ශාන්තිපුර එහෙම නමක් තමයි මම හිතන්නේ කියන්නේ. එතන හරිම හීතලයි වගේම මාරම ලස්සනයි. හැබැයි ඉතින් ඒ පරිසරයේ තියෙන ලස්සන වගේම එහි ජීවත් වෙන මිනිස්සුව දැක්කහම හිතෙනවා ඇත්තටම අපිට මොනවද නැත්තේ කියලා. හරිම පව් ඒ මිනිස්සු. හැබැයි ඉතින් මේ පරිසරයත් එක්ක යාලා ජීවත් වෙනවා. ඊට පස්සේ අපි ගියේ තව දියැල්ලක් බලන්න. මේ දියැල්ලේ නම බෝමුරු දියැල්ල කියලා තමයි කිව්වේ. ඒකත් හරිම ලස්සන තැනක්. හැබැයි අර කලින් ගියපු තැන වගේ එච්චර අමාරු නෑ ඒ පාර නම්. ඒකට යන්න පාරවල් දෙකක් තිබ්බා. පඩි පෙළකින් නැගලා යන්න එකකුයි මේ පාරයි. අපි යනකොට ගියේ මේ පාරෙන්. හැබැයි ආයි යනකොට ගියේ මේ පඩි පෙළෙන්. මොකද නගිනකොට අමාරු නිසා. හැබැයි ඉතින් මේ පාර නම් පළවෙනිට ගිය පාර තරම් නම් දුෂ්කර නෑ. හැබැයි ඉතින් අර වගේම දුරක් යන්න තිබ්බ මේ පාරේ. එතනත් හරිම ලස්සනයි. හැබැයි ඉතින් මට අන්තිමට මේ ටික වීඩියෝ කරාට දියැල්ල වීඩියෝ නම් කරන්න බැරි වුණා. එතන මෙහෙම ගිහිල්ලා ඒ දියැල්ල ළඟට යන තව
ගල් වලින් නැග තමයි යන්න තිබ්බේ. එහෙම ගිහලා එතෙන්ට ගිහලා හරිම මහන්සි. ඒක නිසා මේ මට වීඩියෝ කරන්න තරම් මතකයක් ආවේ නෑ වෙලාවට. ෆොටෝස් විතරයි මට ගන්න පුළුවන් වුණේ. ඉතින් යන පාර විතරක් තමයි මට වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පල්ලෙහා මේ පේන්නේ දිය ඇල්ලේ කොටසක්. ඉතින් මීටත් වඩා ටිකක් උඩට යන්න තමයි තියෙන්නේ. තව ටිකක් උඩින් තමයි ඇත්තටම දිය ඇල්ල ලස්සන පේන්නේ. මේ හරියනොත් ඉතින් ෆොටෝස් ගන්න දිය ඇල්ල බලන්න පුළුවන්. ඉතින් අමාරු අපි ගියපු ටික දෙනෙක් නම් නැවතුණා අමාරු නිසා ඉතින් අපි උඩටම ගියා. මෙතෙන්ටත් දිය ඇල්ල ටිකක් කොටසක් පේනවා ලස්සනට. හැබැයි අපි ගියපු තැනට තමයි දිය ඇල්ල ලස්සනම තැන් ටික පේන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් මෙතන ඉඳලා තව ටිකක් උඩටත් ගියා. දිය ඇල්ල හරියටම බලන්න ඕන නිසා එතෙන්ට ගියාට මට දිය ඇල්ල නම් වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් එතනදි ගත්ත ෆොටෝස් ටිකක් විතරයි මට දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තමයි අපි දවස් 3 ට්‍රිප් එකේ අන්තිමටම බලපු තැන. ඉතින් ඊට පස්සේ අපි ගෙවල් වලට ගියා. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. දිගටම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඔයාලගේ අදහස් comment කරලා මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා හැමෝටම ආදරෙන් කියනවා. bye bye.